Hi, welcome back. අද මාතෘකාව අපේ young generation එක අපේ teenagersලා අපි හැමෝම වගේ struggle කරන තවත් එක දෙයක් ගැන. හරි මේකයි අපිට අපි හැමෝටම හීන තියෙනවා. ඒත් සමහර වෙලාවට අපිට දැනෙනවා අපි ඒ වෙනුවෙන් මුකුත් කරන්නේ නැහැ කියලා. කොච්චර dreams and target තිබ්බත් අපි ඇවිල්ලා එක දෙන්න. ඔයාලටත් මේ දේ එක පාරක් හරි හිතලා තියෙන්න ඕන. හිතන්න ඔයා දැන් පාඩම් කරනවා. ඔයා දැන් වාඩි වෙලා හොඳට දැන් පාඩම් කරනවා. හැබැයි ටික වෙලාවකට පස්සේ ඔයාගේ ෆෝන් එකට කෝල් එකක් එනවා. නැත්නම් නොටිෆිකේෂන් එකක් ඇවිල්ලා කියලා ඔයා දකිනවා. දන්නවනේ ඉතින් ඊට පස්සේ මොකද්ද වෙන්නේ කියලා. අර ඔක්කොම පැත්තකට දාලා ෆෝන් එක ගත්ත අතට. අපේ කට්ටිය ඔයා අතර ගත්ත කියන්නේ ඔයා ලීසියෙන් අතාරින්නේ නැහැ අපි. ඔයා කර කර හිටපු ස්ටඩි නැත්නම් ප්‍රොජෙක්ට් එක නැත්නම් අසයින්මන්ට් එක ඔයාට දැන් කරන්න හිතක් නැහැ. ඔයාට දැන් මහන්සි. ඒව කරන්න දැන් මූඩ් එකක් ඇත්තෙත් නැහැ. අර තිබ්බ මොටිවේෂන් එක දැන් ගිහින් තියෙන්නේ. කෙනාගෙන් කෙනාට වෙනස් වෙන්න පුළුවන්. හැබැයි මේ දේවල් අපි හැමෝටම වෙලා තියෙනවා. නැත්නම් තාමත් වෙනවා. අද මේ වීඩියෝ එකෙන් මම ඔයාගේ ප්‍රොඩක්ටිවිටි එක, ඒ කියන්නේ ඔයාගේ වැඩ සහ ඔයාගේ වැඩ කරන ආකාරය වෙනස් කරන්න පුළුවන් සූත්‍ර නැත්නම් ක්‍රම ටිකක් කියලා දෙන්න තමයි හදන්නේ. අපේ පළවෙනි සූත්‍රය තමයි P සමානයි E බෙදීම S. මෙතන P කියන්නේ productivity, E කියන්නේ energy, S කියන්නේ system. මේක සිංහලෙන් කිව්වොත් ඔයාගේ ඵලදායීතාවය සමානයි ඔයාගේ පද්ධතියෙන් බෙදීම ශක්තිය. හො කලබල වෙන්න එපා. මේවා හරිම සරලයි. මම මේක ඔයාලට පුළුවන් තරම් සරල කරලා කියන්න තමයි දැන් හදන්නේ. පළවෙනි එක energy නැත්නම් ශක්තිය. How to increase energy. ශක්තිය තමයි අපිට ඕනම වැඩක් කරන්න තියෙන හොඳම motivation එක. අපිට ඕනම වැඩක් කරන්න පුළුවන් අපේ energy එක තිබ්බොත් විතරයි. energy එක අඩුයි නම් අපිට කිසිම වැඩක් කරන්න බෑ. කරන්න හිතෙන්නේ නැහැ. ඔයාලට තේරෙනවනේ ශක්තියක් නැතුව අපිට මෙලෝ වැඩක් කරන්න බෑ. අන්න ඒක නිසා අපි ශක්තිය වැඩි කරගන්න ඕන. ඒකට මේ ලොකු දේවල් ඕනේ නැහැ. සරල දේවල් වලින් අපිට ඒක කරගන්න පුළුවන්. ඒව තමයි ඔයාගේ මේ දෛනික ජීවිතේ ඔය පොඩි පොඩි පුරුදු. ඔයාව සාමාන්‍යයෙන් කරන දේවල්. ඒව ඔයා හදාගන්න. හරි වෙලාවට නිදාගන්න එක, හෙල්දි කෑම කන එක, වැඩිපුර වතුර බොන්න, තව එතකොට උදේට නැගිට්ටාම පොඩක් එළියට බහලා ඉර එළි වාට වැටෙන්න දෙන්න, පොඩි වර්ක්අවුට් එකක් නැත්නම් එක්සර්සයිස් එකක් කරන්න, සහ අපි අර රැට කරන්නේ ෆෝන් එක තියාගෙන ස්ක්‍රෝල් කරන්නේ, අන්න ඒක අඩු කරන්න. තේරෙනවනේ? මේ පුරුදු ටික හදාගන්න. මේවෙන් පුළුවන් ඔයාලට ලොකු එෆර්ට් එකක් දාන්නේ නැතුව අපේ ශක්තිය නැත්නම් එනර්ජි එක අපිට වැඩි කරගන්න. මම ඔයාලට කිව්වොත් මගේ සමහර වැඩ තියෙනවා මම ඒව කරන්නේ උදේට නොකා. වර්ක්අවුට් එක නැතුව හරිද? නැත්නම් වර්ක්අවුට් එක කරනකොට අපි කාලා ඉන්න ඕන. අනිත් වැඩ කරන්නේ මම නොකා. මේකට සයින්ටිෆික් රීසන් එකකුත් තියෙනවා. ඒ කියන්නේ අපි නොකා ඉන්නකොට, තව කිව්වොත් අපි නිරාහාරව ඉන්නකොට තමයි අපේ බොඩි එකේ ඇඩ්‍රිනලීන් කියන හෝමෝනය හැදෙන්නේ. ඉතින් මේ හෝමෝනයෙන් තමයි අපිට ශක්තිය කියන එක ලබා දෙන්නේ. ඒකින්ද තමයි මම සාමාන්‍යයෙන් මුලින් වැඩ කරනවා, ඊට පස්සේ තමයි කන්නේ. මේක කෙනාගෙන් කෙනාට වෙනස් වෙන්න පුළුවන්. ඔයාලත් කැමති නම් ඕන නම් try කරලා බලන්න පුළුවන්. ඊළඟට මේ එනර්ජි එක වැඩි කරගන්න පුළුවන් ක්‍රම වලින් තව එකක් තමයි ඔයාගේ ආශාව. ඔයා වැඩි අහලා නැති දෙයක් තමයි දැන් මම ඊළඟට කියන්න යන්නේ. ශක්තිය නිපදවන්න තියෙන හොඳම ක්‍රමය තමයි ආශාව. ඒ කියන්නේ මෙහෙමයි. ඔයා මොකක් හරි දෙයක් කරන්න කැමති නම් ඒකේ තේරුම ඔයාගේ මොලේ ඒ දේ වෙනුවෙන් ඩෝපමීන් කියන හෝමෝනේ හදනවා. ඒකින්ද තමයි ඔයා ඒකට කැමති. ඩෝපමීන් තමයි අපිව මොකක් හරි දෙයක් කරන්න පොළඹවන්නේ. ඒ වැඩේ දිගටම කරන්න අපිට බල කරන්නේ. එක්සැම්පල් ගත්තොත් අපිට පැය ගාණක් වුණත් එක දිගට මොකක් හරි ගේම් එකක් ගහන්න පුළුවන් එක හොඳයි නා. හැබැයි අපිට පැය ගාණක් පුළුවන් දෙක දිගට පාඩම් කරන්න. එතන වෙන්නේ ඔයා ප්ලේ කරනකොට මේ ගේම් එක ඔයාගේ ඩෝපමීන් බූස්ට් වෙනවා. හැබැයි ස්ටඩීස් ගන්නකොට එහෙම වෙන්නේ නැහැ. හැබැයි ඔයා දන්නවද මෙතන තියෙන පොඩි ක්‍රමයක්. මේ දේවල් වලින් පුළුවන් ඔයාගේ මොලේ රවට්ටන්න. මම දන්නවා දැන් ඔයා හිතන්නේ ඒක කොහොමද කරන්නේ කියලා. ඒ කියන්නේ මෙහෙම ඔයා අකමැති දෙයක් කරන්න ඔයා කැමති දෙයක් එක්ක. මොනවා කියනවද මන්දනේ? පොඩ්ඩයි මම ඔයාලට පැහැදිලි කරන්න. උදාහරණයක් ගත්තොත් ඔයාලට තේරෙයි. අපි හිතමු ස්ටඩීස් කියලා. ඔයා ස්ටඩි කරනකොට පොඩි කෑමක් කන්න ඉඳලා හිටලා. හැමතිස්සම නෙවෙයි ඉඳලා හිටලා. ඒ කෑම ඔයා කැමති දෙයක් වෙන්නත් ඕන. තව කිව්වොත් අපි හිතමු ඔයා බර වැඩක් කරනවා කියලා. ඒක කරනකොට ඔයාට පුළුවන් පැත්තෙන් පොඩි සින්දුවක් ප්ලේ කරන්න. ඔයාට ඒක අහහා ඒ වැඩේ කරන්න පුළුවන්. ඔයා අහලා දිනවද පොමඩෝරෝ තියරි එක? ඒක කියන්නේ ඔයා විනාඩි 25ක් එක දිගට වැඩක් කරන්න. ඊට පස්සේ විනාඩි 5ක් බ්‍රේක් එකක් ගන්න. ඒ බ්‍රේක් එකේදී ඔයා හිතන්න ඕන මේක ඔයාට හම්බෙච්ච පුංචි තෑග්ගක්. ඒකට අර්ථයක් දෙන්න ඕන. ඒක කරන්නේ කොහොමද කිව්වොත් ඔයාටම තනියෙන් මෙහෙම හිතන්න. මම මේ පාඩම් කරන්නේ මගේ අනාගතේ මට ඕන විදිහට හදාගන්න. මගේ පවුලට, මගේ අම්මා තාත්තට මට සපෝට් එකක් වෙන්න ඕන. අන්න ඒකින්ද මම මේ දේවල් කරන්න ඕන. මේක කරනවා මම. මෙන්න මේ වගේ ඔයා ඒ බ්‍රේක් එකේදී හිතන්න ඕන. මෙහෙම දේවල් තියෙනවා. සමහර දේවල් තියෙනවා ඔයා ඇත්තටම ඒ දේවල් කරන්න අකමැති. එතකොට වෙන්නේ අර කලින් කිව්වා වගේ ඔයාගේ එනර්ජි එක ඒ වෙනුවෙන් වැඩි කල් තියාගන්න බෑ. කරන්න පුළුවන්. හැබැයි අමාරුයි. බෑ නෙවෙයි අමාරුයි. ඒකින්ද ඔයා පුළුවන් තරම් වග බලා ගන්න. ඔයා දේවල් තෝරගන්නකොට ඔයා කැමති දේවල්ම හරියට තෝරගන්න. එතකොට තමයි ඔයාට පුළුවන් ඒක වැඩි කාලයක් ඔයාගේ කැමැත්තෙන් ඔයාගේ මොටිවේෂන් එක අඩු වෙන දෙන්නේ නැතුව ඒ වෙනුවෙන් වැඩ කරන්න. මම හිතනවා ඔයාට තේරුණා කියලා. Number 3 system. හරි. දැන් ඔයාලට තේරෙනවනේ අර අපි කතා කරපු සූත්‍රයේ S අකුරෙන් කිව්වේ ඔයාගේ මේ සිස්ටම් එක. ඔයා දන්නවද ඔයාගේ ක්‍රමය නැත්නම් ඔයාගේ මේ සිස්ටම් එක පුළුවන් තරම් සරලව තියාගන්න ඕන.
මේක සරල වෙන තරමට තමයි මේක හොඳට වැඩ කරන්නේ. ඒ කියන්නේ මේ වගේ. ඔයා දවසකට 15ක් 20ක් විතර වැඩ ගොඩ ගහ ගන්න එපා. ඒ වෙනුවට ඔයා අඩුම එකක් වැඩිම 3ක් අතර ගාණක් තියාගන්න. ඒක ඇවිල්ලා ලොකු වැඩ. ඒවා අතරිනුත් වැදගත්ම දේවල් මුලින් කරන්න. පුළුවන් තරම් ඔයා කරන දේවල් ෂෝට් ඇන්ඩ් ස්වීට් විදිහට තියාගන්න බලාගන්න. එතකොට ඔයාට ලේසි. නැත්නම් ඔයාට අමාරු වෙනවා වැඩ ගොඩ ගහගෙන ඕනවට වඩා කරන්න ගියොත්. තව ඔයාගේ මේ වැඩ ලේසි කරගන්න, සරල කරගන්න පුළුවන් උපකරණ ක්‍රම තියෙනවා නම් ඒවත් ඔයාට පාවිච්චි කරන්න පුළුවන්. ඔයා කොහොම හරි මේ දේවල් පාවිච්චි කරලා ඔයාගේ සිස්ටම් එක, ඔයාගේ ක්‍රමය සරල කරගත්තට පස්සේ තමයි ඔයාගේ කාලය සහ ඔයාගේ ශක්තිය ඉතුරු කරගන්න පුළුවන් වෙන්නේ. ඒකින්ද මේ සූත්‍රය ඔයා මතක තියාගන්න. ඔයාට කොතනක හරි ප්‍රශ්නයක් තියෙනවා නම් වීඩියෝ එක මුලින් ඉඳන් බලන්න පුළුවන්. නැත්නම් ඔයාට කමෙන්ට් එකක් දාන්නත් පුළුවන්. සාරාංශයක් විදිහට මම ආපහු කිව්වොත් මේ ටික මේ සූත්‍රයේ විදිහට ඔයාට ඔයාගේ ප්‍රොඩක්ටිවිටි එක වැඩි කරගන්න ඕනේ නම් ඔයා හොඳ පුරුදු සහ ඔයා ආස කරන දේවල් ඔයා තෝරගන්න. මොකද ඒකෙන් තමයි ඔයාගේ ශක්තිය වැඩි වෙන්නේ. ඒත් එක්කම ඔයාගේ එදිනෙදා ජීවිතේ වැදගත් දේවල් වලට ඔයාගේ මුලින්ම අවධානය දෙන්න. ඊට පස්සේ ඔයා තෝරගත්ත වැඩ කරන විදිය නැත්නම් සිස්ටම් එක පුළුවන් තරම් සරල කරගන්න. ඊට පස්සේ ඊටු ටික ඉබේටම වෙනවා. මම අපේ බොයිස් වලට කියන්නේ ලොකු වෙනස්කම් කරන්න හැමතිස්සෙම ලොකු දේවල් කරන්න ඕනේ නැහැ. ඒව ඇවිල්ලා ඔයා ඔය හැමදාම කරන පොඩි දේවල් වලින් පවා කරන්න පුළුවන්. දවසකට එක පුරුද්ද ගානේ හදාගන්න. ඒක ඊට පස්සේ සරල විදියට තියාගෙන දිගටම කරගෙන යන්න. ලොකු දේවල් ඕනේ නැහැ. පොඩියට පටන් ගන්න. ඊට පස්සේ ඒවා කාලයක් කරගෙන යනකොට ඔයාටම තේරෙයි ඔයා කොතනද ඉන්නේ කියලා. හරිනේ. එහෙනම් වීඩියෝ එක හොඳ නම් ලයික් එකක් දාන්න. මාව subscribe කරන්න. මේ වගේ වීඩියෝ එකක් අරගෙන යන්න ඔයාලා හැමෝටම see you again. Bye.